ගොඩ මේ හැරින් අපි දැනට එන සර්වර් වෙමු. නයිස්. holy shit. හල්ලෝ යාළුවනේ මොකද වෙන්නේ? ඔන්න නම් සර්වර් සීරීස් එකක් ගෙනාවා. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බ මේක. දැන් එහෙම ඉල්ලලා තිබ්බ නිසා මම මේක ගෙනාවා. පස්සේ මල්ටිප්ලේයර් ගේන්න හිතන් ඉන්නවා. ඒක බලමු ගේන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අද පටන් ගන්න හදන සිංගල් ප්ලේ එකක්. ඒක නිසා අපි සිංගල් ප්ලේ වර්ල්ඩ් එකක් දැන් පටන් ගමු ගැම්මට අලුත් වර්ෂන් එකෙන්. මුකුත් මොඩ් නම් දාලා නැහැ හරිද? මේ මොඩ් එක තමයි දාලා තින්නේ මේ රීප්ලේ මොඩ් කියන එක. ඒක වැදගත්කමත් ඉස්සරහට මම පෙන්නන්නම්. එහෙනම් දැන් වර්ල්ඩ් එක ක්‍රියේට් කරගමු. ඔන්න නම් වර්ල්ඩ් එක ක්‍රියේට් කරන තැනට ආවා. වර්ල්ඩ් එකට නමක් දෙමු මුලින්ම. හරි මං හිතන්නේ මේ නම හොඳයි. ඊට පස්සේ මුකුත් නැහැ. අය මුකුත් කරන්නේ නැහැ හරිද? කෙලින්ම වර්ල්ඩ් එක ක්‍රියේට් කරන්න තමයි තියෙන්නේ. වර්ල්ඩ් එකට මහා අමුතු දෙයකට ස්පෝන් උනේ. හරිද? holy shit village එක මට අසේ. හරි village එකක් තියනවා කියන්නේ හොඳයි හරිද? මට මේ village එක නෑ හැබැයි හරියන්නේ නැහැ. ස්පෝර්ට්ස් එක වගේ තිබ්බ නම් තමයි හොඳ. මුලක් තියෙනවා මොනවාද වගේ. ඒට කිස්සුවා ගියා. පෑදකුත් උස්සම මේ village එකෙන්ම. අපි දැන් ගහක් කපලා වැඩ පටන් ගමු. හරි ගහක් කපා ගත්තා. ගොඩ ඒකෙත් තියෙන ලූට් වගේක් අපේ ටිකත් ගමු. නයිස්. ඔන්න නම් අපි වර්ල්ඩ් එකට එන්ටර් වෙන්නයි හදන්නේ හරිද? අපේ ටූල්ස් ටික හදාගත්තා. දැන් නම් වැඩ ටික කරගෙන යන්න තමයි තියෙන්නේ. කොයි පැත්තටද යන්නේ කියලා බලමු හරිද? ප්ලේන්ස් බර්මයක් හොයාගන්න නම් ටිකක් දුර යන්න වෙයි මේ ස්ප්‍රූස් යන නිසා. මේ බෝට්ටුවක් හදාගත්තා නම් ලේසියිනේ. එතන ලාබෝල්ලයක් තියෙනවා. ඉස්සරහට ලාව එහෙම වුණොත් මෙතනට එලා අරගෙන යන්න පුළුවන්. අපි ඔය හැරෙන පැත්තකට ගිහිල්ලා බලමු කොහෙට හරි යයිනේ. සුපිරි කෙව්වක් තියෙයි හරිද? බලමු ඔයිට වඩා හොඳ ඒවා හම්බ. මං හිතන්නේ මං ආයේ වැරදි පැත්තට හරිද? එච්චර හොඳ පැත්තක් නෙමෙයි මේක. තනිකර බර්ච් කැලයක් තියෙන්නේ. මම මේකට දාපු පොඩි මොඩ් ටිකේ ගතියක් තියනවද මන්ද? මොඩ් දැම්මේ නැහැ. මොකුත් එහෙම මොඩ් එකක් දැම්මේ නැහැ මං. මේ zoom එක නම් පට්ටයි මට. what is this cave? මේක නම් coordinates ගන්න ඕනේ. හරි ඒ coordinates ගත්තා. oh boat clutch nice. boat clutch nice නේද? මේ හරි cave තියෙනවා මට්ට විදියට. මොකද දන්නේ cave නම් තියෙනවා නැති වෙන්න. ගොඩ මොකද්ද මේකේ නම? මෙඩව් කියලා එකක්ද කොහෙද මේක? මේකේ මල් තියෙනවා මොනවාද? අර නිල් පාට මලයි මෙන්න මේ මලයි තමයි තියෙන්නේ මේකේ. මට දෙන්න කහ පාට ඇඳක්. මේ හරියම ප්ලේන්ස් එකක් ඇති අනිවාර්යෙන්. තව කේව් එකක් තියෙනවා. ඒක නම් පට්ට ලොකුයි. අත 90ක් තියෙනවා. පොඩ්ඩක් ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. වතුරකට පැනගත්තා නම් හරි. පැනගමු. නයිස්. එතන අයන් 6ක් තිබ්බා. අයන්නේ 7ක්. පගහමු. නයිස්. කෝල් මයින් කරන ඇස්සේ තව අයන් හම්බුණා. උඩට යන්න ක්‍රමයක්වත් නැහැ. අපි මේක දැනට නිදාගමු. හරිද? අද දවස මේක ඇල්ලිමු. අනිත් ටිකත් පුච්චකමු. නිදි. okay let's go. ඩ්‍රෝන් එක ක්‍රමයක් තියෙනවා හැබැයි මේ බ්ලොක් ටිකක් අරගෙන යත හැක. මෙන්න තව අයන් හම්බුණා. අයන් හම්බෙන්න මෙච්චර අයන් හම්බෙන්න අය ලෙවල් එකේ නෙවෙයි ඉන්නේ. දත් ගලවගෙන යන්.
මේ වතුර පාට්ටය අරගෙන මේක දදා යන්න පුළුවන්. හරිද? ඒ නිසා අපි එහෙම හරි උඩට ආවා. Oh, let's go. Finally පේන්ස් හොයාගත්තා. එව්වොත් ඉතින් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. හරිද? දැන් ඉතින් විලේජ් එක සෙට් කරගන්නත් පොයි try එකක් දෙමු. මේක න විලේජ් යන්න දෙන ඉතින් පුදුමයක් ඈ. අන්න අර මේ මොකද්ද මේ බයෝම් එකක් තියෙනවා. චෙරි බයෝම් එකක් පට්ට සුපිරි සීඩ් එක සෙට් කරලා තියෙනවා. මම ෆොරස්ට් එක පැත්තට ආවා. මොකක් හරි නිසා ආවා. විලේජ් එකක් හොයාගන්න ආවේ. මේක න කේව් විතරයි. හරිද? මේ වර්ල්ඩ් එකේ තියෙන. මම මොකක් හරි මොඩ් එකක් කරගත්තා වගේ. හරිද? දැන් අර ප්ලේස් එක තිබ්බේ කොහෙද කියලා මතක නැහැ. මේ තින්න අර මේ බයෝම් එකනේ. අර මං ආව එකක් නේද මේ. පොඩ්ඩක් ඉන්න guys මම රෙන්ඩර් ඩිස්ටන්ට් එක වැඩි කරලා පොඩ්ඩක් බලන්න. අර තියෙන ප්ලේස් එක. හරි. හෙට තමයි යන්න තියෙන්නේ. අපි හෙට යන්න දැන්. මට විලේජ් එකක් හොයාගන්න බැරි වේදත් මන්දා. මේ ප්ලේන්ස් එකේ නේ විලේජ් එක තියෙන පාට හරිද? නැති වෙන්න විදියක් නැහැ. අර කන්ද පැත්තට අපි ගිහිල්ලා බලමු. අන්න අර චෙල් බ්ලෝසම් එක පැත්තට යමු. හරිද? එහෙනම් අනිවාර්යෙන්ම තියෙනවා. පට්ට ලස්සන view එකක් හරි තියෙන ඒක උඩට න. ඒක උඩ ඕනනම් ගෙදර හදන්න පුළුවන්. හරි උඩ බලන් ගිහිල්ලා අමාරු. විලේජ් යන්න නැති වගේ. ඕන නැහැ විලේජ් එකක් ඕනේ නැහැ. හරිද? විලේජ් එකක් ඕන. ඒක පොඩ්ඩක් පස්සේ හොයාගමු එක්ස්ප්ලෝර් කරන දවසකට. ඕකේ ගයිස් මම රෙන්ඩර් ඩිස්ටන්ට් එක උඩින් වැඩි කරා. හරිද? පේනවා ඇති ඉතින් උඩින් වැඩි කරා. අර එහෙන ඩොට පේනවා. තාම ලෝඩ් වෙනවා චන්ක්. මේ එච්චර ලොකු ප්ලේන්ස් එක නෙමෙයි හරි තියෙන්නේ. චූටි ප්ලේන්ස් එක. අර එහෙ ඩාර්ක් ඕක් තියෙනවා. පොඩි ප්ලේන්ස් බයෝමයක් තියෙන්නේ. අවුලක් නැහැ ඒ උනාට. අර එහෙ ඇකේසියා තියෙනවා මං හිතන්නේ. ඒ රෙන්ඩර් ඩිස්ටන්ට් එක වැඩි කරාම නිකන්. මොකක් හරි අවුලක් තියෙනවා. හරිද? අර දුර පෙද්දි එහෙම පොඩි කැත ගතියකුත් තියෙනවා මං අඩු කරගන්නම්. 20ට වගේ දැම්මම ෂේප් නේ. 20 ඇතිනේ. ඔව් දුර පේනවා. අවුලක් නැහැ. Nice. ඕකේ මේ හරියෙන් අපි දැනට එන සර්වයිවල් වෙමු. අන්න අර හරිය වගේ හොඳයි මං හිතන්නේ. මේ පට්ටට සත්තු එහෙම ඉන්නවා. ස්පෝන් වෙච්ච සත්තු ඉන්නවා ගැම්මට. ඒක මරුවේ. මෙන්න මේ හරිය වගේ හැදුවනම් හොඳයි කියලා හිතනවා. අයියෝ මෙතන කෙව්වා. මේ වර්ල්ඩ් එකේ කෙව් වැඩි. ඒකත් තේරුමක් නැති කෙව් එකක්. මේව නම් වහලා දාන්න පුළුවන්. හරිද? ඕ පොඩ්ඩක්කින්. ඔතන පට්ට ලස්සන view එකක් තියෙනවා. හරිද? මෙන්න මේ ටික කඩලා මෙන්න මේ හරියෙන් වගේ හැදුවනම් ගතිය. පට්ටට view එක. මේ හරියෙන් අපි සර්වයිවල් වෙමු. හරිද? මේ view එක නම් පට්ට. කතා කරලා වැඩක් නැති view එකක් තියෙන්නේ. අර ගස් එහෙමත් ගානට බලත හැක. අන්න අතන කේව් එකක් තියෙනවා. මේ සූම් මොඩ් එක පට්ට. මොන බලන්න මම මේ කේව් එක බලන් ඉන්නේ දැන්. දැකනේ කේව් එකේ තියෙන කොච්චර දුරද? මේ තියෙන කේව් එක. එන ඩොටේ තියෙන කේව් බලන්න පුළුවන් මේකේ. අපි ගාස් ස්මෝකර් එකක් හදාගමු. දැන් වගාවක් එහෙම දාගන්න ඕන. වගාවකුයි සත්තුන්ට ඉන්න තැනකුයි වගේ හදාගන්න ඕන. ඒ දෙක තමයි අද හදාගන්න අදහස නම් තියෙන්නේ. අනේ ගඟ හරියෙන් හදන්න හිතෙනවා මට. මෙන්න මේ ටිකේම ඔහම ඉන්න පතාර එකක් හදන්න ඕන. හරිද? පතාර එක අපි පස්සේ හදමු. දැනට පොඩි එකක් හදාගමු. මෙහි පැල කරලා අවුලක් නැහැ මං හිතන්නේ. චංක් වල එහෙම අවුලකුත් නැහැ මං මේ ලේයර් එක පොඩ්ඩක් මේ කරන්න හොඳයි කියලා හිතෙනවා. නැත්තම් අවුල් වගේනේ. මෙතන ඌරෙක් ඉන්නවා. අපි නවුට වැඩේ දෙමු. මං එහෙම වැඩ කරන්නේ නැහැ. හරිද? සත්තුන් වරන්නේ නැහැ මං. හරි දැන් එන වගා ගිල්ලක් තමයි තියෙන්නේ.
අල ටික මෙහෙන් කොනින් පැල කරමු. මේ තියර ලේයර් එකත් ගලවලා එතන ස්ටේර්ස් දාන්න ඕන. හරිද? නැත්තම් ඔතනින් බහිද්දි ඕක පැලේ මේ වුණතින් ආයිමත් හිටව ගන්න වෙනවා. ඒක නිසා ස්ටේර්ස් මේ කරන්න ඕන දැන්. දැන් සත්තුන්ට ඉන්න තැනක් හදමු. ගෙදර නම් මේ ටික යන්නේ. මම මේ ගෙදර හදන්න ආයේ පත ගෙදරක් හදනවා ආයේ කුඩු වෙලා යන්න. ඒ නිසා ගැම්මක් තමයි. කුකුල්ලුත් එච්චර අවුලක් නැහැ කියන්න පුළුවන්. ඌරොන්න වැඩක්ම නැහැ හරිද? හරි මෙතන පට්ට ඉඩක් ආවා. මෙතන ගෙදර හදන්න පුළුවන් සීන් එකක් හරි තියෙන්නේ. මට හිතෙනවා එහෙමත් පුළුවන් හැබැයි. මෙතන හදන්නත් පුළුවන් ඕන්න ගෙදර නම්. ඉඩ තියෙනවා මෙතන. මෙතන එළියට ආව ගමන් තමයි පොඩ්ඩක් අවුලක් තියෙන්නේ මෙහෙම. එනකොට නරකමනේ හරි. මේක උඩ ඕනනම් ගෙදර හදන්න පුළුවන්. නැත්තම් මට නම් හිතෙන්නේ මේක උඩ හදන්න. හරිද? ඕගොල්ලොන්ගේ අදහස කමෙන්ට් එකක් දාලා කියන්න මෙතනද අතනද කියලා. මේ මෙතන නම් පහළ කියන්න, මෙතන නම් උඩ කියන්න. එතකොට මං ගානට බලලා හදන්න. ඔක්කොගෙම තනකොළ කෙලෙව්වා. මට හිතෙන්නේ නම් මේක හරිද. ඒක නිසා මං දැනට මෙතනින් ෆාම් එක හදන්න. මෙතන ඉඩ මදි ඒකයි. ඔයගොල්ලන්ගේ අදහස කියන්න. දැන් නම් ෆාම් එකේ ඉඩ මදි වෙයි වගේ. මෙච්චර සීඩ් එකතු කරලා හරි අපි දැනට මෙතනින් ආව හදාගමු. මං දැනට පොඩි එකක් හදන්නේ හරිද? පස්සේ අපි ලොකු එකක් හදමු ලස්සනට අරගෙන. මේක දැනට ඇති. දැන් බලමු වීට් හැදිලාද කියලා. එකක්වත් හැදිලා නැහැ හැබැයි. අර සීන් එක දැන් ඉඩ මදි ගයිස්. ඔක්කොම බලගන්න ඉඩත් මදි. ඒ කියන්නේ ඉතින් මෙතන පට්ට තෝගයක් මට බෝන් මිල් හදාගන්න විදියකුත් නැහැ. ස්කෙලටන්ලා ටිකක් මරා ගන්න ඕන. හැබැයි ඉතින් ස්කෙලටන්ලා ටිකක් මරා ගන්නත් බැරි නෑ. මරාගත්ත හැක. මොකද කියන්නේ ෂේප් එකේ ගිහලා ස්කෙලටන්ලා ටිකකට වැඩේ දීලෙමුද? කේව්වක් නම් තිබ්බනේ අර කැලෑවේ. කේව්වට ගිහපු ගමන් ගොඩ හරිද වැඩේ. ඉතින් මිෂන් සක්සස් වෙනවා එතනම. අපි එන කේව් පැත්තට ගිහලා මේවා ටිකක් හදාගෙන එමු. අයන් ටිකක් එහෙමත් එකතු කරගන්න පුළුවන්. ඔව්. අනේ මෙතනත් කේව්වක් තියෙනවා හරිද? ශීල්ඩ් එක අතේ තියාගෙන යන්න. හරි. අර ස්කෙලටන්ලාගේ සද්දයක් ඇහුණා. Holy shit. දුවන්න. නමුත් පේන්නේ නැහැ. හරිද? එන්න තෝගයක් තියෙනවා. ක්‍රීපර් කෙනෙක් ඉන්නවානේ. පිපිරුවා. අවුලක් නැහැ. අර එක බෝන් බ්ලොක් එකක් දුන්නා. ආවගේ අයන් ටිකක් මයින් කරගෙන ෂේප් එකේ. අයන් නම් තියෙනවා හෙනට. දැන් මේක මයින් කරගන්න නෙමෙයි මම දසන්නේ. මයින්. නයිස්. පොරව බලවත් නැහැ. පොරව පට්ට සුපිරි. අපි ඒක නිසා පොරවෙන් ගාමු. එච්චර ලොකු ගෙව් යන්න නෙමෙයි මේක.
ආවෙන් තායිගේ මොකුත් පේන්නේ නැහැ. හරි උත් දුන්න එකක්. මෙහෙම මේකත් හොඳයි හැබැයි. ඊට පස්සේ ඩයමන්ඩ් හොයන්න යනකොට මට ෆුල් අයර්න් ආවර් හදාගෙන යන්න පුළුවන්. එතකොට ආරක්ෂිතයි ගොඩක්. ගයිස් මේකේ මේ ටෝච් ගහන එකත් එච්චර හොඳ නැහැ. මොකද එතකොට අරුන් ස්පෝන් වෙන්නේ නැහැ. ඩයමන්ඩ් හොයන්න යන එපිසෝඩ් එකේ ෆුල් අයර්න් අරගෙන ගැම්මට ගිහිල්ලා අරුන් ටිකට ගහලා එමු. මං ආසම ෂේඩ් එක හරිද මම මේ දාලා තියෙන්නේ. මේකට මං ආසම ෂේඩ් එක දැම්මේ. මේකේ මං තව ඒ කියන්නේ ලේසි වෙන දෙයක්. මේකේ ඕස් එහෙම දිලිසෙනවා. ඒක පට්ට වාසි. අර කළුවර ටෝච් එහෙම නැති වෙලාවකට යනවනම් ඕස් එහෙම දිලිසෙන නිසා වට ලේසියෙන් හොයාගත්ත හැක මේ වටික. ඕ ස්කෙලටන්. අයියෝ එතන ක්‍රීපර්ස්ලා ඉන්නවා. මැරෙන්න කලින් හොයාගත්තා නම් අයියෝ වැදුන්නේ නැහනේ. එකක් හම්බ වුණා. මේ උන් ටික නැති කරන්න විදියක් නැද්ද දන්නේ නැහනේ. ක්‍රීපර්ස්ලව. බෝන් නම් ඇති වගේ. හරි ගොඩ. වීට් එක හම්බුණා හොඳයි. පළදාව නයිස් වුණා. අපෝ අරුන් දෙන තාම ඉන්නවා. දෙන්න නම් අරුන් නයිස් හරි. දෙන්න මරන්න කොහොමද? ක්‍රිටිකල් එකක් ගහගත්තා නේද? හරි නයිස්. මේ ඇස්සයක් වැදුනා කියන්නේ අරුගේ එන්න තෝගේ පහිනා. Let's go. හරි දැන් ඉතින් ෆුල් ලයින් හදාගෙන ගිහිල්ලා අරුන්ට ගහන්න පුළුවන්. හරිද? දැන් හරක් ටිකක් එහෙම ගෙනට දාගමු. හරක් නම් අතන හෙන සෙට් එකක් ඉන්නවා. උන් ඔක්කොම ටික අරන් යමු. නැත්නම් අමාරුයි. හතරක් ඉන්නවා. අරුටත් කතා කරමු. මේ වීට් තියනවනද? අරු වෙනවා. මගදිත් සෙට් වෙන්න කියලා නම් එකක් නෑ හැබැයි. මේ ඔක්කොම එන්න ඕන හරිද? අර අතන තියෙන පට්ට සුපිරි කූඩුවක් හරිද? ඒකේ තියෙනවා කෑමයි නැති වෙනවා. මේ මුන් ඉඩ නැතුව බග් වෙනවා හරිද? පොර කනවා ඒ තරමටම. නරුට අවසිය ආවා. මුන්ට කූඩුව පෙනිපෙනිච්ච තියෙනවනේ ගැම්මට. මොලේ දිනවයි සුපිරියට. අන්න එහෙනම් සෙට් එක දාලා එනවා හරිද? වටෙන් එන්න තියාගන්න එපා ඔක්කොම ගහනවා. හරි වැහුවා ගොඩ. ඉතින් එක කන්න. නයිස්. අන්න පොඩි එකක් ආවා. මුටත් එන්න කියන බලන්නේ. හරි මුටත් එන්න කියන. පුතාවනේ. වැහුවා ගොඩ. වාවද? වාරේ. හරි වැහුවා ගොඩ. බැටලුව නැත්ද? බැටලුව කෙසේද? මකුළුවෙක් ඉන්නවා. බැටලුව ටිකක් හිටියා. ආවෙන්. එකයි දින්නේ බැටලුව. බැටලුව වැඩි ස්පෝන් වෙන්නේ ඔක තමයි ෂාපයක් වෙලා තියන්නේ දැන්. මෙතනක් තියෙනවා බෝන්. මේ හරක්ටේ මම හිතන්නේ එකතු වෙලා කියන්නේ එන්න එපා කියලා හරිද? ඒ වුණාට අරු කියන දේ අහන්න නැතුව දැන් ඉතින් ඔක්කොටම එන්නේ එකම දේ තමයි. ඒ තමයි මැරෙන එක. හරි ගොඩ අයන් ඔක්කොම හැදිලා. ඉතින් අරුන් ආවට පස්සේ හොම්බෙන් යන්න දෙන්න පුළුවන්. ඊළඟ එපිසෝඩ් එකේ නම් ගෙදර හදන්න මට එච්චර මේ වෙන්නේ නැහැ හරිද? ගෙදර හදන්න ඒ කියන්නේ ඊළඟ එපිසෝඩ් එකේ කේවින් යන්න තමයි හිතන් ඉන්නේ. කේවින් ගිහිල්ලා ඊට පස්සේ ඩයමන්ඩ්ස් අයර්න් වගේ දේවල් හොඳට හොයාගෙන
ඒ වගේ දේවල් හොයාගෙන ඇවිල්ලා ගෙදර හදන්න පටන් ගත්තොත් නෑ ලේසි හරිද? ඒ නිසා මට හිතෙන්නේ එහෙම කරා නම් හොඳයි කියලා. හරිද? මොකක් හරි නිසා එහෙම තමයි මට හිතෙන්නේ. දැන් එහෙනම් අතන ලස්සන view එක. අපි sugar cane ටිකක් පැල කරගමු. මට සිරෙන්න බන් කෙනෙකුත් ඇවිල්ලා යස්සේ. මටත් ඉතින් වැඩේ දෙමු. එන්ඩර්පර්ල් එකක් ගත්තා. හරි එහෙනම් දැන් එපිසෝඩ් එක එන්ඩ් කරන්න වෙලාව හරි. නේද බූරුවෝ? හරි ගොඩ. ඒ achievement එක හම්බෙන්නේ දූ යාළු කරන්න. අයියෝ. මුල්ම යාළු කරගත්තේ බූරුවෙක්. හරිද? මම බූරුවෙක් කියලා හිතන්න එපා හොඳේ. හරි එහෙනම් දැන් එපිසෝඩ් එක එන්ඩ් කරන්න වෙලාව හරි. එහෙනම් තවත් මෙයාගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම බායි. ඒත් එක්කම කියන්න ඕන අර ගෙදර සීන් එක කියන්න. හරිද? කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන්. ගෙදර මෙතන හදනවද නැත්තම් අර හරක ඉන්න තැන හදනවද කියලා. මට නම් හොඳ මෙතන. එහෙම ඔයගොල්ලන්ගේ අදහසත් කියන්න. මේ ඔක්කොම පුරවලා ගන්න පුළුවන් ඩර්ට් ගොඩක් හම්බුණා. ඒ නිසා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. හරිද ඒක? එහෙනම් වීඩියෝ එක බලුවට ස්තුතියි. බයි.